අද අපි බලමු ඉදිරි දින 7 තුලදී ලංකාවට ලැබෙන වර්ෂාපතනය සුළුසුලකක් කියන්නේ මොකද්ද? සුළුසුලන් ඇති වෙන්න පුළුවන් මොන වගේ තත්ත්වයන් තුලද? සහ මේ වගේ කාලගුණ සංසිද්ධියක් ගැන කොහොමද අපි කලින් දැනුවත් වෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ දෙසැම්බර් 7 වෙනිදා. දෙසැම්බර් 7 වෙනිදා ඊළඟ දවස් 7 කියන්නේ 14 වෙනිදා වෙන කාලගුණය පිළිබඳව අපි බලමු. ඔයාලා මේ වීඩියෝ එක හොඳින් බලනවා නම් ඔයාලට පේනවා ලංකාවට මේ සක්‍රිය වෙලා තියෙන්නේ ඊසාන දිග මෝසම. එතකොට ලංකාවේ ඊසාන පැත්තේ තියෙන ප්‍රදේශය කියන්නේ ත්‍රිකුණාමලය මුලතිව් වගේ ප්‍රදේශ උදේ කාලයේදී වර්ෂාපතනය වෙනවා. හවස වෙද්දී කොළඹ ගාල්ල හම්බන්තොට මහනුවර වගේ ප්‍රදේශත් සුළු වර්ෂාවකට ලක් වෙනවා. නමුත් මෙහි බියවිය යුතු තත්ත්වයක් නැහැ. නමුත් කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාව ප්‍රවේශම් විය යුතුයි. මොකද දිට්ටා සුළු ගිනාටුව සමග පැමිණි වර්ෂාව නිසා කඳුවල තියෙන පස් තෙත් වෙලා තියෙන්නේ. එම පස් මේ ලැබෙන වර්ෂාව සමග සංතෘප්ත වෙලා නායම් යන අනතුරක් තිබෙන්න පුළුවන්. ඒ නිසා රජයෙන් ලබා දෙන නිවේදනයන් වලට ඔයගොල්ලෝ සැලකිල්ලක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම දැනටමත් දෙසැම්බර් 7 වෙනිදා වෙද්දී දිස්ත්‍රික්ක 4ක නායම් රතු නිවේදන 4ක් දීලා තියෙනවා. ඒ ප්‍රදේශවල සිටින ජනතාව මේ සුළු වර්ෂාව සමගත් දැඩි අවධානයකින් සිටිය යුතුයි. වර්ෂා ප්‍රබලත්වය අඩු වුණත් පස සංතෘප්ත වෙලා නායම් යන අනතුරක් සිදු වෙන්න පුළුවන්. අපි දැන් බැලුවොත් ලංකාවට බලපාන ගොඩක් සුළි කුණාටු ඇති වෙන්නේ මේ බෙන්ගාල බොක්කාවට ප්‍රදේශයේ. එතකොට අපි ඉදිරි දින කිහිපයේ වායුගෝලයේ හැසිරීම බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ථානයේ වායුව එකතැන කැරකෙනවා. ඒ කියන්නේ මෙතන සුළි කුණාටුවක් හටගන්න අවස්ථාවක් තියෙනවා. සුළි කුණාටුවක තියෙන සම්භාවිතාවක් තියෙනවා. නමුත් දින කිහිපයක් ඉදිරියට ගොස් බලනකොට අපිට පේනවා මෙම සුළි කුණාටුවෙන් ලංකාවට ඇති වෙන බලපෑම ගොඩාක් අඩුයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දවසින් දවස ඒ සුළි කුණාටුව ලංකාවෙන් ඈතට ගමන් කරනවා. දැන් ඔයාලටම පේනවා ලංකාවට සුළි කුණාටුවක් ඇතිවෙන්න තියෙන අවදානම ඉතාම අඩුයි කියලා. හටගන්න සුළි කුණාටුවක් ලංකාවට ඉතාම දුරින් තියෙන්නේ. ඒ වගේම ලංකාවෙන් ඈත් වෙමින් තමයි තියෙන්නේ. ඒකේ බලපෑම ලංකාවට ඉතාම අඩුයි. අපි දැන් බලමු ඔයාම කොහොමද කාලගුණය ගැන තොරතුරු ලබා ගන්න කියලා. මම පාවිච්චි කරන වෙබ්සයිට් එක ventusky.com කියන එක. මේ ventusky.com එකට ගිහිල්ලා ලංකාව තියෙන තැන zoom කරලා එතනින් ඔයාලට වර්ෂාපතනය සිලෙක්ට් කරලා ඔයාලට මෙතනින් අවශ්‍ය දිනය සිලෙක්ට් කරන්න පුළුවන්. දිනය සිලෙක්ට් කරලා මේ තියෙන ටයිම්ලයින් එක ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ වෙලාවට අදාළ කාලගුණ තත්ත්වය මෙතනින් බලා ගන්න පුළුවන්. මේක 100% ඇකියුරේට් නෑ. සාමාන්‍ය තියෙන වෙබ්සයිට් වලට වඩා මේක ගොඩක් ඇකියුරේට්. ඒ වගේම ඔයගොල්ලෝ මේකේ සුළඟේ වේගයත් වායුගෝලීය පීඩනයත් අකුණු ඇතිවීමේ තත්ත්වයත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව වෙබ්සයිට් එකක් තියෙනවා zoom.earth කියන වෙබ්සයිට් එක. මම ගොඩක් තොරතුරු ලබා ගන්න මේ වෙබ්සයිට් එකෙන්. zoom earth කියන වෙබ්සයිට් එක ගොඩාක් හොඳ වෙබ්සයිට් එකක්. නමුත් ඒක අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඉදිරි දවස් 3ක අනාවැක පිළිබඳව පමණයි. අපි ඒකෙත් බලමු කොහොමද කාලගුණය පිළිබඳ අනාවැකිය ලබා ගන්න කියලා. අපි මේකේ වර්ෂාපතනය සිලෙක්ට් කරනවා දෙසැම්බර් 7 වෙනිදා. අපි බලමු ලංකාවට කාලගුණ තත්ත්වය කොහොමද කියලා. ඔයාලට මෙතනින් දිනය වෙනස් කරන්න පුළුවන්. මෙතනින් වෙලාව වෙනස් කරගන්න පුළුවන්. එතකොට වර්ෂාපතනය ලැබෙනවා නම් මේ වගේ නිල් පාට වෙනවා. එතකොට මේ සුදු පාට වගේ පේන්නේ බලාකුළු බර අහසක් තියෙනවා නම් මේ වගේ සුදු පාටින් පේනවා. ඔයාලට මේ වගේ වෙලාව වෙනස් කරලා කාලගුණය පිළිබඳව අනාවැකි ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන ප්‍රදේශ උඩට කර්සර් එක ගෙනියවුවොත් එතන පෙන්නනවා පැයකට මිලිමීටර් කොපමණ වර්ෂාපතනයක් ලැබෙනවද කියලා ඒ ප්‍රදේශයට. ඉතින් ඒ වගේ තමයි ලංකාවට ඉදිරි දින 7 තුලදී ලැබෙන වර්ෂාපතනය. මට අවසාන වශයෙන් දෙන්න ඕන පණිවිඩය තමයි සෝෂල් මීඩියා වල සංසරණය වන පුවත් පිළිබඳව දැඩි විශ්වාසයක් දෙන්න එපා. මොකද ලොකු අසත්‍ය තොරතුරු ප්‍රමාණයක් මේ වෙද්දි සංසරණය වෙනවා. ඒ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන තොරතුරු වලට වැඩි විශ්වාසයක් හා අවධානයක් දෙන්න. ඒ වගේම යලි අනතුරක් නොවෙන්න නායම් පිළිබඳව ලබා දෙන නිවේදන වලට අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මේ වෙද්දිත් දිස්ත්‍රික්ක 4කට නායමේ රතු නිවේදන දීලා තියෙනවා. ඒ ප්‍රදේශවල සිටින ජනතාව සුරක්ෂිත ස්ථාන වලට යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.